අපේ මිනිස්සුන්ට ප්‍රමුඛත්වය දෙන්න. මොකද මොකක් හරි වුණාම කවුරුවත් නැහැ. දැන් මේ මහත්තුරුන්ට හැන්දෑවට බොණ්ඩ කියලා කීදෙනෙක් කතා කරනවා. මේ තරුණයන් මේ පැතිර කොනවද නැහැ. බොහෝ පැතිවල කොනවා එක කියන්නේ. ඕන තරම් අපිට ඉන්නවා මේ දෙයට එන්න මේ දෙයට කියන්න මේ දෙයට කරගන්න. අන්තිමේ මොකක් හරි වුණාම කවුද ඉන්නේ? හොඳට මතක තියාගන්න. අපිට මොකක් හරි වුණාම කවුරුවත් නැහැ. ඉස්සර වගේ පොලිස් නිලධාරි මහත්තුරු කොච්චර කැපිලි කෙටිලි තියනවද? බුදුහාමන් කියලා කියන්නේ නැද්ද ඒක? නම් බොහෝ පොලිසිවල වයස මහත්තුරු කියන එකක් තමයි කියලා කියනවා. කවදාවත් මම ඔය කයින් හරි හොක කොහරි බණකට ගිහිල්ලා මට කියනවා ආමුදුරනේ එක එක්කත් ඇවිල්ලා අර කහඳට වැඩ කරනවා කියලා කියන්නේ නැහැ. මොනවද ඇවිල්ලා කියන්නේ? මොකක් හරි තියෙන කොස්සක් තමයි කියන්නේ. මොකක් හරි තියෙන අඩුපාඩුවක් තමයි කියන්නේ. ජීවිතේ මතක තියාගන්න. මිනිස්සු හැම වෙලේම බලන්නේ හැම වෙලේම කරන්නේ මොකක්ද? අපි විවේචනය කරන එක අපේ අඩුපාඩු ප්‍රකාශ කරන එක විතරයි. අපේ හතරහන්දි බලන් තියෙන කම්මුළු ලෝකෙටම කම්පරන්න පුළුවන්. අවසානයේ අපිට බැරි ගහුණා. ඔය බලන්නකො රාජකාරී ජීවිතේ මොකක් රාජකාරී මේ පැත්තෙන් ප්‍රශ්නයක් වුණාම තේරෙනවද පියදාගන්න. අය කවුරුවත් නැහැ. හොද්දට මතක තියාගන්න ඕනේ. අපිට අපි විතරයි. මේක මේ තරුණය වර්තමානයේ තේරුම් ගන්න නැහැ. අවසානයේ මොකක් හරි වුණාම අප දෙන්නේ කවුද? අර එකෙක්වත් කරනවද? අනේ අර අම්මයි තාත්තයි නේ. ඔය මොන හරි තියෙන එකක් කුල්ල උසාවිය යනවා. එහෙම නෙමෙයි. හැමදාම බණුන් අහන කුටි ගන්න ගෑනු කෙනා තමයි. ළමයා ඉල්ල ගහගෙන උසාවිය යනවා. දැන් ලැජ්ජ නැහැ පාරගෙන ඇවිල්ලා ආයෙත් බයිසිකල් අරන් එළියට යනවා. නිරන්තරයෙන් හිතන්න. අපිට දෙයක් වුණාම කවුද ළඟ ඉන්නේ කියන එක. දැන් අපි මේ සභාපතිතුමා එතුමාගේ ජීවිතේම මුළු දේශපාලනයට කැප කරලා ඇද්ද? සත්‍යයක් ඉස්පිරිතාලේ ඉඳලා බලන්න මොකෙක්වත් ඉන්නවද කියලා බලන්න. කවුරුවත් නැහැ. ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ. කල්යාණ මිත්‍රයෝ විතරක් ඇසුරු කරන්න. ජීවිතේ කවදාවත් නොමග යන්න. මොනවාද ප්‍රශ්න ඔය අම්මලාට තාත්තලාට තියෙන ප්‍රශ්න කියන්නේ? දැන් මේ පැතිවල ඉඩකඩම් ගැටලු තියෙනවද නැත්ද මම හිතන්නේ. නම් බොහෝ පැතිවල තියෙනවා ඒක. ඔය එහෙම ආවම අහලා බලන්න ඕන කාගේද ඊටන් කියලා. ලැජ්ජ නැතිව කියනවා මේ අම්මගේ තාත්තගේ කියලා. ලැජ්ජ නැතනුන්ගේ වගේ ළඟලා ඉන්නේ. මම මේ කියන අම්මගේ තාත්තගේ වට ගහන කන දරුවෝ. අපි හම්බ කරපුවා වගේ නේ. බලනකොට අම්මගේ තාත්තගේ. ඒවට තමයි මේ මරා ගන්න. අර දෙමව්පියන්ට මරන්න කලින් මුල්ලා දැම්මනම් හරි. මෙහෙම කියනකොට කියයි හාමුදුරුවනේ අපිටත් දරුවෝ ඉන්නවනේ කියලා. ඒ දරුවොත් මොකද කරන්නේ ඊට පස්සේ? අපි වගේ මරා ගන්න. ඒ දරුවොත් අර අම්මගේ තාත්තගේ ටිකට බෙදා ගන්න. එන මතක තියාගන්න. දරුවන්ට ඕනේ කියලා යුතුයකම් කරන්න ඕනේ කියලා මිත්‍රයන්ට ඕනේ කියලා කිසි දිනක ජීවිතය අයහපතේ දෙන්න එපා. කිසි දිනක ජීවිතේ අසත්පුරුෂකම් කරන්න එපා. බිබිලේ අපේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙකුට කියන්නේ නැහැ. ඒ යනකොට අර දැකලා තියෙනවද මුඛ පිළිකාය දෙච්චලෙට කණ්ඩ පොණ්ඩ බෑ අර බටයක් දාලා ඒකෙන් තමයි කවන්නේ. මේ තමයි එදා ධනංජානට වෙච්ච දේ අද අපිට වෙන්න තියෙන දේ. මෙවුවා තේරුම් ගන්න නැහැ. නේ අර හතපය වළංගු තියෙනකොට හිතන්නේ හැමදාම මේක ඔට්ටුයි කියලා. එක සැනින් මේවා වෙනස් වෙනවා. මේ හොඳට ඉන්න මිනිස්සු නැති වෙනවා. අර
තාත්තට අර පිරිත් කියනකොට පිරිත් පැන් ජොග්ගුවක් තියෙනවා වතුර කරන්න. ඔය ජොග්ගුව ගේනකොට තාත්තා පෙන්නලා කියනවා ඕක කටට හලන්න. ඇයි? වතුර තිබහයි. දුව ඇවිල්ලා ඊට පස්සේ අර බටේට වතුර ටිකක් ගාලා දැකලා දෙන්නේ සිනින්දෙන් තල්ලු කරන. දැන් දුව කියනවා හාමුදුරනේ තාත්තා නානකොට දෝතට වතුර අරගෙන කටේ හලා ගන්නවා. මොකද වෙන්නේ? බොණ්ඩ බෑ. බොණ්ඩ බෑ. වතුර දැක්කම තාත්තා වතුර ඉල්ලන. ඇයි? තිබහ වැඩි. මාස ගානකින් කටෙන් වතුර පුරක් බිලා නැහැ. විශ්‍රාමික විදුහල්පති කෙනෙක්. හොඳට සල්ලි තියෙනවා. දරුවෝ හොඳට සලකන. ඒ වගේ කිසිම අඩුවක් නැහැ. ඊට පස්සේ බහුවදා ඒ ගෙදර බත්තු යන්නේ නැහැ. මතක තියාගන්න අපේ ඊට කඩන් අපේ කුඹුරු අපේ ගෙවල් දොරවල් අපේ දරුවෝ මේ එකක්වත් අපිට වැඩක් නැති වෙනවා. පුදුම හීල්ලිල්ලක් ජීවිතේ හොල්ලන්න වෙන්නේ. ගෙදර බත්තු යන්නේ නැහැ තාත්තට සුණ දෙනවා. පිරිත් කියපු දවසට බහුවදා උදේත් කිව්වා මට හොඳට මතකයි. මේ පැණි පොල්ලෙක් කිරිබත් කන්න ඕන කියලා. මේ මහදේව අපිට මේ ඇස් දෙක පේනකන් ඇස් දෙකේ අගයක් තේරෙන්නේ නැහැ. දත් තියනකන් ඕකේ වටිනාකම තේරෙන්නේ නැහැ. අතපය තියනකන් ඕකේ වටිනාකම ඇත්තන්ට තේරෙන්නේ නැහැ. ඒ හින්දා ඔයගෙන් ගන්න ඕන වැඩ නෙමෙයි. ඔයගෙන් කරගන්නේ අපිට දෙයක් නෙමෙයි. අර ගෙදර පූසන බත් ටිකක් දෙන්න කියලා අම්මා දුවගේ ගෙදර අල්ලපු ගෙදර කරවල කෑල්ලක් හරි මොනවා හරි ගෙනල්ලා තිබ්බා. අර තාත්තා පැකට් එකක් දෙල්ලගෙන එළියට යනකොට අරක දැකලා අතට අරගෙන පොඩි කර කර ඉඹින්න පටන් ගත්තා. ඇයි? අර කරවල කෑල්ලේ සුවඳ බලනවා. සුවඳ බලලා කිව්වා මේකත් එක්ක බත් කටක් කන්න තිබ්බනම් කියලා. කන්න බුළු. ඔක අපිට වෙන්නේ නැද්ද? කන්න බොන්න බැරුව අපි මැරෙනවා. මොකක්ද මේකේ පිරිමහන්න තියෙන එදිරිවාදීකම? මොකක්ද ඇහැටි? මේ පැත්තේ රණ්ඩු දබරන නැතුව තියෙනවා. නෑ බොන්න තියෙන ගැටලුවට තියෙනවා. බොන්න පැති වල තමයි ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. මිනිස්සු මේවා තේරුම් ගන්නේ නැහැ. මොනටද ඇහැටි කුණහරුපකී කියවුට් වෙන්නේ? ධනංජානි සරියුත් හාමුදුරුවන්ට කියනවා වට පස්සේ හාමුදුරුවනේ වෑයක් අරගෙන රහිනවා වගේ මගේ ඔළුව කියලා. එච්චර වේදනාවක්. ධනංජානි කියලා කියන හොඳ සෙල්ලම් දාපු රජුරෝගේ හොඳ හිතවතෙක්. ඔය අද කාලේ පහුගිය කාලේ හිටියන්නේ නේද ආණ්ඩු වලට සම්බන්ධ වෙලා හැම එකකින් හොරා කෑවේ. ඒ മന്ത്രിට සම්බන්ධ වෙලා මොකද කරන්නේ? ඒ පාරට කොන්ක්‍රීට් දාන්න එකකින් හොරා කරනවා. මේ පැති වල මේ මිනිස්සුන්ට නැති වෙති මං කියන්නේ බොහෝ පැති වල එහෙම හිටියා. හම්බෙන පුටුවෙන් ඉඳන් නේ. හැම එකකින් හොරා කෑවේ. එහෙම කාලා ධනංජානිත් එහෙම තමයි හිටියේ. අන්තිමේට ධනංජානි කියනවා හාමුදුරනේ දෙන්නේ දෙපැත්තට මගේ බඩ පළලා අදිනවා වගේ මට වේදනාවක්. සරියුත් හාමුදුරුවෝ අහනවා. ඔහොම දුක වේදනාව කියාගෙන ධනංජානි කියනවා හාමුදුරනේ අර කෙහෙල් කඳක් පොතු වරින්න උඩින් ගලවන්න බෑනේ. කපලා උඩින් වතුර ගලවන්න බෑ. ඒ වගේලු හාමුදුරනේ මගේ යටිපතුලේ ඉඳන් දෙපැත්තට මස් අදිනවා වගේ මට තේරෙනවා. සරියුත් හාමුදුරුවෝ අහනවා කොයි අර හිටපු කට්ටිය? ධනංජානි කියනවා මට තිබහයි. වතුර බොන්න බෑ. අනෝ කොයි දරුවෝ කොයි බිරිඳ කොයි යාළුවා කොයි අසල්වාස කොයි හිතවත් මේ මහත්තුරු කොච්චර හිතවතුන් උදව් කරනවද නේ? තියෙන මනුස්සකමට
හොඳට මතක තියාගන්න ඕන. ජීවිතේ හතුරුකම් කරන්නේ කවුද? අපෙන් උදව් ගත්ත මිනිස්සුද නැති මිනිස්සුද? අපෙන් උදව් ගත්ත මිනිස්සු. ඔය තෝරන තරම් කියලා ධාමතුරුනේ අපි නම් හිතුවේ නෑ ඌ එහෙම කරයි කියලා නෑ. අර අපිට තට්ටුව දාන්න තරමක් දාන්නේ කවුද? පිට මිනිස්සුද අපේ මිනිස්සුද? හොඳට මතක තියාගන්න ජීවිතේ. අපේ මිනිස්සුන්ට කොරලා කඹරලා ගිහලා මේ ධනංජානට වෙච්චද? සරියුත් මහ රහතන් වහන්සේ බලනවා ධනංජානිය වීචි මහා නරකේ උපදින්න සූදානම්. සරියුත් මහ රහතන් වහන්සේ අප්‍රමාණ කරුණාවෙන් ධනංජානියගේ හිත යොමු කරනවා කොහාට? නරකයේ තුලින් තිරිසන් ලෝකයට යොමු කරනවා. ධනංජානිය නරකයට වඩා තිරිසන් ලෝකය හොඳයි නේද කියන්නේ. ධනංජානිය තිරිසන් ලෝකයට වඩා പ്രേත ලෝකය හොඳයි නේද කියන්නේ. පින්නත් ඒ මහා ප්‍රඥාවන්ත භික්ෂුන් ඔය වැඩේ කාටද කරන්න පුළුවන්? සරියුත් හාමුදුරුවන්ට විතරයි. ඇයි? උන්වහන්සේට අප්‍රමාණ ප්‍රඥාවක් තිබ්බා. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? සරියුත් මහ රහතන් වහන්සේ. උන්වහන්සේ මෙහෙවලා ටික ටික ධනංජාන කියන දිව්‍ය ලෝකවලට ගෙනල්ලා ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ නවත්තනවා. බලන්න. අපිට එහෙම ඇසුරක් තියෙනවා. අපිට එහෙම කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඔය ඉතින් මේ ආත්මේ හදාගන්න එකක් තමයි. මේ ආත්මේ ගොඩනගා ගන්න එකක් තමයි. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකෙන් නැවතුවට පස්සේ ධනංජාන කලුරේ ගියා. මැරෙනවා. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ හම්බුනහම බුදුහාමුදුරුවෝ අහනවා සරියුත් හාමුදුරුවන්ගේ කොහෙද ගියේ? බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට පැහැදිලි කරනවා. මේ සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට කියනවා ධනංජානි මගේ මිත්‍රයා හම්බෙලා එයාගේ ආත්මය සපවත් කරන්න කියලා. බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට දේශනා කරනවා සාරිපුත්‍රය තව ටිකක් කිව්වනම් මොකද වෙන්නේ? බ්‍රහ්ම ලෝකේ උපදින්නේ සෝවාන් වෙලා. පින්නතුනේ සරියුත් හාමුදුරුවෝ විගස බ්‍රහ්ම ලෝකයට වඩිනවා. වැඩම කරලා ධනංජානට සෝවාන් වෙන්න බණ කියලා ආපහු වඩින්නේ. ඒ ප්‍රඥාව උන්වහන්සේලාට තිබ්බේ. එදා ඉඳන් තමයි බුදුහාමුදුරුවෝ දේශනා. ඒ බුදුහාමුදුරුවෝ කිව්වේ බ්‍රහ්ම ලෝකේ ප්‍රමාණවත් නැහැ කියලා. නිවනයි වැදගත් වෙන්නේ. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතෝ ආශ්‍රයංශය කරලා මේ පින්කම් සබ්බ දුක්ඛා පමුච්චතු සියලු දුක් විඳින්න ඕන. අහන්න බණ පදයක් ගන්න ජීවිතයට එක්කව කරගන්න ඕන මොනවාද? අර යථාර්ථයට මුහුණ දෙන්න වෙන හින්දා ජරාවට ව්‍යාධියට මුහුණ දෙන්න වෙන හින්දා අර මම ඔබතුමාට කිව්වේද ඒක මගේ ප්‍රදේශයේ කියන්නේ නැහැ. අක්කා කෙනෙක් කතා කරලා කියනවා හාමුදුරුවනේ හොඳින් ඉන්න මිනිස්සුන්ට මේවා කියන්න පින් සිද්ධ වෙයි. ඔය මානසික රෝග තියෙන උදවිය ඉන්නවනේ කවදාවත් කටක් කරලා කියන්න එපා උට පිස්සු කියලා නම් කියන්න එපා. අපි කියන්නේ නැද්ද එහෙම? ඒ මනුස්සයා බෙහෙත් බොන මනුස්සයෙක් කියලා අවතක්සේරු කරන්නේ නැද්ද? නොසලකා හරින්නේ පැත්තකින් කියන්නේ නැද්ද? ගම්වල මිනිස්සු කරන මාසික්කිත වැඩ ඔය. අනේක හෙලා දකින්නේ. අනේක පෙළනේ. මෙතුමන්ලට අත්දැකීම් නැති ඕන තරම්. අය මොකෙක්වත් බේර ගන්න කතා කරනවා. අඹරලාම දානවා මිසක් නැතිම කරලා දානවා මිසක් ඔය කට තිබ්බ පළියට කියවන්න එපා. අරක්ක කියනවා දවසට බෙහෙත් පෙති 15ක් වුණා හාමුදුරුවනේ. බිව්ව නැත්නම් මගේ මානසික රෝගය වැඩි වෙනවා කියලා. එහෙම වෙන්නේ ඇයි? මිනිස්සුන්ට කියනවා දොස් කියනවා. පිස්සු කියලා බයිනවා. ඇත්තටම මානසික රෝග තියෙන මිනිස්සු
අපි වාහනයකවත් දාගෙන යන්න කැමතිද? පුද්ගලිකව හිතන්න. ගෙදරකටවත් ගෙන්න ගන්න කැමතිද? නිරන්තරයෙන් එහෙම මිනිස්සෙකුට අනුකම්පා කරන්න හම්බෙන්නේ මොනවාද මේ පුදුනාම? මං කියන්නේ මේ ලෙඩු ගෙවල්ලා කියලා තියාගන්න කියලා. ප්‍රතික්ෂේප කරන්න එපා. එමිනිස්සුන්ට කරුණාව දක්වන්න. එමිනිස්සුන්ට නෙමෙයි හැම කෙනෙකුට. දැන් ඔය බල්ලෙකුට පිස්සු වැදුනහම මරනවනේ. මරනවනේ සාමාන්‍යයෙන් ගම්වල ගහලා මරන. පිස්සු බල්ලෝ කියලා. ඕක අපිට සංසාරේ වෙන්නේ නැද්ද? කොච්චර නගරවල ඉන්නවදනේ මේ මානසික රෝග තියෙන උදවිය බලන්නකො මේ පින්නතුන් හරි අපූර්වට ඉන්නවනේ. ඒ මිනිස්සු කවදානම් මම පිළිවෙලට ඇඳගෙන ගිහිල්ලා සාදු කියලා බණක් අහන්න. ආත්ම භාවයේ ලැබෙන සංසාරේ බොහොම කාලෙකින් හැම කෙනෙකුටම අනුකම්පා කරන්න. අර සහෝදරිය කියනවා හම්දුරනේ බෙහෙත් බිව්වේ නැති වුණාම ලෙඩේ වැඩි වෙනවා. ලෙඩේ හොඳ වුණාම ලෙඩේ ගැන හිතනවා. බලන්න. බෙහෙත් පෙති 15 අතර ගත්තාම හිතනවලු සංසාරේ මොන පවක් කරලා ඇද්ද කියලා. මොනවාද අපිට තියෙන ප්‍රශ්න කියමු බලන්න. අපි විහිං ගොඩනගන ඒවා විතරයි තියෙන්නේ. කාලෙකින් ලැබුණ මිනිසත් භාවය තුල හරි පරිස්සමෙන් ජීවත් වෙන්න. මරණ කවදාද ඔකින්ද බලන්න. අසසුයින් පුතුම පැලියාවක් නෙදී. ගෙදර ත්‍රිවිල් එකක් නවත්තලා තියෙන්න බෑ. ඒ උන්ට ඒවා ලැබෙන්න හොඳ නෑ. එහෙමයි කියන්නේ. මේ පැතිවල නම් පෙස්සන් ගහන්න නැද්ද? බොහෝ පැතිවල පෙස්සන් ගහනවා. ළමයා රට ඉන්නවා, ලෑම් මාට්ටල තියෙනවා, ට්‍රැක්ටර් තියෙනවා, කොල්ලෝ හමුදාව ඉන්නවා කියන්නේ. අතින් පයින් යනවාද නේ? අනුන්ට ලැබෙන එකට පුදුම ඊර්ෂ්‍යාවක් තියෙනවා. ඔය අර මේ පැතිවල තියෙනවා. නෑ එහෙම එකක් කියනවා නේද? ඔය පොලිසියට කෝල් දෙන්නේ නැත්නම් අර කරා බලන්න කියලා. අර මැරෙනවද නේ? මිනී මරනවා. මොකද මේ රත්තොට යට කරනවද රාවලින් නෑ. අනේ ගිහින් බලනකොට රා බෝතල් දෙකක් විතර ඇති. මොකේද? ඉරිසියාව නෙමෙයි. වෛර පිළිමහනව නෙමෙයි. මේ ඇලේ යන වැලි ටිකක් කුඩ දෙකකින් ගොඩ දා ගන්න බෑ. රජ වෙන්නද අර වැලි විකුණලා. මිනිස්සුන්ගේ එකමුතුකමක් නැහැ. එකමුතුකම තිබ්බනම් පොලිසියට ප්‍රශ්නයක් තියෙනවා. නිලධාරි මහත්තුරු කියනවා හාමුදුරුවනේ බේරෙන්න බැරි හින්දා මේ ආවේ කියලා. ඒත් එන්නකම් වන්නවයි ගන්නවනේ. අත්තක් ගහක් කපන්න බෑනේ උඩුවස්සක් හදාගන්න බාල්කයක් තියාගන්න. කෝල් කරනවා. මේ පැතිවල නම් එහෙම නැත්නම් මම කියන බොහෝ පැතිවල එහෙම. අනිත් පැතිවලට වඩා වැඩි වගේ. අතන මතක් වෙනවද ඇති අපි ගමේ අහවලා ආවයි කියලා. මතක තියාගන්න. මිනිස්සෙකුට කරුණාව දක්වන්න පුළුවන් හිතක් පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. වෛර පරිමහන එක නවත්තන්න. අද ධර්ම දේශනාවට එනකොට හිතේ හදවතේ වෛරයක් තිබ්බනම් කවුරු හරි ගන්න. ඇත්තකේ හැමෝටම අපි හොඳට හිටියට වඩා නෑ නේ උන් අපිට එහෙම නෑ නේ කියලා. ඒ මිනිස්සුන්ගේ තියෙන හොඳ, ඒ මිනිස්සුන්ගේ තියෙන නරක, ඒ මිනිස්සුන්ගේ සත්පුරුෂකම අසත්පුරුෂකම ඒක ඒ මිනිස්සු ළඟ තිබ්බා. අපි නඩත්තු කරන්න ඕන මොකක්ද? අපේ තියෙන සත්පුරුෂකම විතරයි. ඔය ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ගාමන්ට එක බණකට ගියා. 7000ක් විතර වැඩ. ඒක HR මැනේජර් මට කියනවා හාමුදුරුවෝ අවුරුදු 20 ගණනක් ඔබද සර්විස් එක. මේ වෙනකන් එක මිනිස්සෙක් ඇවිල්ලා කිසි කෙනෙක්ගේ ගුණයක් හොඳක් කියලා නෑ. ඕන තරම් වීඩියෝ කරලා පවා ගෙනල්ලා පෙන්වනවලු වැඩ කරනකොට කෝල් ගන්නවා කියලා. මිනිස්සු හරි කැමති මොකේද? අනේකට වරද්දන්න. මිනිස්සු හරි කැමති අනේකට දඬුවම් දෙන්න. අදිෂ්ඨාන කරගන්න.
හතුරෙකුටවත් දඬුවම් දෙන්න එපා. හතුරටත් මෛත්‍රී කරන්න. දැන් මේ පේනවනේ දාණ්ඩුව ආපු ගමන් වෙච්ච දේශපාලන පරිවර්තනය නේ. ඒ කාලේ චන්දයක් දෙනපුවම මොනවද මේක නොවෙන්නේ? මේ ගහන රතිඤ්ඤාම කොච්චර ගෙවල් පත්තු කරනවා. රතිඤ්ඤා කරලා කප්පත්තු කරුවා. මම මේ ජීපී කියලා කියනව නෙමෙයි හොඳේ. ඔබතුමා මෙතන ඉන්න හින්දා කියනවත් නෙමෙයි. වෙච්ච වැටට පේන්න දෙන එක. අර ඔෆිස් එක කඩුවා මේ ඔෆිස් එක කඩුවා කියලා කියනවා. ඉස්සර මොනවද තිබ්බේ? මේ වගේ මරා ගන්නවනේ. නේ හිටියනේ මාතලේ මහතවැත්ත. දඩබ්බර චරිත. ඒවා දැන් නැහැ. දැන් නිකන් ඡන්දයක් තියනවද නැද්ද කියලාවත් දැනන්න තිබ්බහම දැනෙන්නේ නැහැ. ඇයි අන්න සදාකල් පිළිතුරු ඕක තමයි බුදුහාමුදුරු ඉගන්නේ. නහි වේරේන වේරාණි සම්මන්තිද පුතාච අවේරේනච සම්මන්ති. වෛර කරපු මිනිස්සුන්ට මොකක්ද බුදුහාමුදුරු ගන්නන්නේ? මෛත්‍රී කරන්න. අපිට ගහපු ගන්නපු මිනිස්සුන්ට පෙළපු මිනිස්සුන්ට හතුරුකම් කරපු මිනිස්සුන්ට අපිට අවස්ථාව ආපුවාම තමා ගොන් කතාවක් තියෙනවා නේද? කොකාට වාරය නැති ඉතියට දෙවාරය කියලා. ඒක ඉවර වෙන එකක් ආයෙත් කොකාට වාරය කියනවා. මේක නවත්තන්නයි ඕනේ. දැන් ප්‍රශ්න නැහැ. කවුරුත් හොඳින් සාමය ප්‍රතිස්ථාපනය වුණාම මෛත්‍රිය කරුණාව තහවුරු වුණාම ආයාර කුණු උඩේ නැහැ. ඒ නිසා ඒ දවන්ත දේශපාලන පරිවර්තනයක් රටේ වෙනවා. මෙහෙම කරනකොට සමහර අම්මලා තාත්තලා අහනවා මෙවුන් ඇවිල්ලා මොනවද කෙරුවේ කියලා. මතක තියාගන්න මිනිස්සුන්ගේ ආකල්පමය වෙනස හරිය වැදගත්. මොකක් නැතත් බුදුහාමුදුරුවෝ උගන්වපු හතුරොන්ට මෛත්‍රී කරන්න වෛර කරන්න එපා කියලා කියපු එක ප්‍රායෝගිකව භාවිතා කරාට මේ ආණ්ඩුවට ඇත්තටම පිං සිද්ධ වෙන්න ඕනේ. ආයෙ වෙන්නේ නැහැ. ඒවා ගෙවල් වල පටන් ගන්න. මේ කියනකොටත් ඇත්තන්ගේ හදවතට තට්ටුවක් දාලා බලන්න මගේ සහෝදරයා සහෝදරිත් එක්ක. මම එච්චර හොඳ නැහැ. මගේ සහෝදරයා සහෝදරිය එක්ක ඇත්ත කියන්නේ ධ්‍යානතුරුනේ අතේ දුරින් තම ආශ්‍රය කරන්න කියලා. වැඩි නැහැ කියලා කියනවා. වැඩි නැති වුණාට කමන්නේ අතේ දුරින් හිටියත් එකයි නැතත් එකයි. හදවතේ වෛරයක් තියාගන්න. මෙහෙම කියනකොට කියනවා හිතේ තරහක් වෛරයක් නැහැ ඒ වුණාට කතා බහ කරන්නේ නැහැ කියලා. තරහක් වෛරයක් නැත්නම් මොකද කතා බහ කරන්නේ නැති? තරහ වෛරය කියන හින්දා තමයි කතා නොකරන්නේ. තරහක් නැලු ගෙවල් වල යන්නේ. තරහ නැත්නම් ගෙවල් වල යන්න පුළුවන්. තරහ නැති කරන්න. වෛරය නැති කරන්න. hina වෙන්නේ නැති කතා කරන්නේ නැති මිනිස්සුත් එක්ක හොඳට hina වෙන්න. ඒ මිනිස්සුන්ගේ ප්‍රතිචාර දිහා බලාගෙන අපේ සත්පුරුෂකම උඩට ගහගන්න එපා. අනිත් පැත්තේ ප්‍රතිචාරය මොකදද අපේ මනුස්සකම විතරක් ඉස්මතු කරන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි වෙනතුනේ සංසාරේ උපදින සේරටම ඇවිදින්න බෑ. උපදින සේරටම කතා කරන්න බෑ. උපදින සේරටම කන් ඇහෙන්නේ නැහැ. උපදින සේරටම ඇස් පේන්නේ නැහැ. උපදින සේරටම රස්සා කරන්න බෑ. ඔයත්තන්ට හම්බලා තියෙන මහ භාග්‍යවත් අවස්ථාවක්. පොලිස් දෙපාර්තමේන්තුව තරම් අධික පීඩනයක් තියෙන රස්සාවකුත් නැහැ. අධික විදිහට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් රස්සාවකුත් නැහැ. හැම වෙලේම නීතිය කඩන්න දුන්න මණ්ඩ බලන්න. නීතිය කැඩුවොත් වැරදි. නමලා උදව් කරන්න මිනිස්සුන්ට හැමදාම එහෙමයි. උදව් කරන්න ආපු තැන්වල උදව් කරන්න. හැබැයි රටේ පොදු නීතියට නම් බුදුහාමුදුරුවෝ උගන්වනවා. මහණෙනි රජුගේ නීතියට අවනත වෙන්න ඕනේ. නීතියට ගරු කරන්න යුක්තිය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් මනුස්සකම වෙනුවෙන් අපි බොහෝ දෙනෙක් මේ ඒ යුක්තිය සාධාරණත්වය මනුස්සකම කියන එක ඉස්මතු වෙන්නේ අපිට ලෙන්ගතු තරමට නෙමෙයි. අපේ මිත්‍රත්වයේ තියෙන තරමට නෙමෙයි.
ඒ හින්දා ඒවා හැම කෙනෙකුටම මිත්‍රත්වයේ තියෙන්න ඕනේ. හැම කෙනෙකුටම ලැබියාව තියෙන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ධනජානිට වෙච්ච දේ මේ අත්තන්ට වෙන්න හොඳ නැහැ. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවයේ නාස්ති නොකර ජීවත් වෙන්න. තව එක කාරණයක් තියෙනවා මම බොහොම උමනාවෙන් කියන්නම්. දැන් මේ සභාපතිතුමත් ඉන්නවා, ස්ථානාධිපතිතුමත් ඉන්නේ. මේක පුළුවන් ඔය ප්‍රාදේශීය ලේකමුත් එක්ක වුණොත් හොඳට කරන්න පුළුවන්. මේ පැතිවල කොල්ලෝ ගංජා ගහනවද නැහැ? නෑ බොහෝ පැතිවල ගහනවා ඒක. පොඩි පොඩි ඔය නෙපෙති වර ගණන් මනන. අරක්කු බෝතලයක් බොයි දෙකක් බොයිනේ. අය පව දාන්න නැගිටින්න බෑ. මේ අවුරුදු 17 18 පැටවුනේ. ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. මේ කෝටු කැලිය වගේ ඇඟවල තියෙන්නේ. ඒ හරි පුදුම විදිහට මේ પરම්පරාව විනාශ වෙනවා. දැන් මේ පැතිවල නම් හදන්න බැරි කමක් නැහැ. දැන් මම දකුණේ පළාත මම වැඩසටහන් ගොඩක් කරනවා. ඉතින් මේ දැන් කොටත් දරුවෙක් කතා කරා අවුරුදු 20යි. අම්මා තාත්තට හදන්න බැරි වෙච්ච මම හාමුදුරනේ එක බණෙන් හැදුනා කියලා. මම හවද මොකක්ද හැදලා කියලා කරන්නේ කියලා. නෑ මේ ඊයේ හැන්දෑවේ තාත්තාගේ තීදී මං කිව්වා. බලන්න. ඒ කියන්නේ නන්නතර වෙච්ච දරුවා. දැන් මේ අම්මලා තාත්තලාට කොච්චර සතුටුද අපේ දරුවා ඇවිල්ලා රෙදි ටික හොදනවා. බැරි පුළුවන්කම නෙමෙයි මේ. දරුවෝ හැදෙනවා. ඉතින් මේ අම්මලා තාත්තලාත් කතා කරන්නේ දරුවන්ට තාතෝ කියලා. සමහර අම්මලා ඉන්න ළමයින්ට අපූර්වට කියනවා තොපි හැදුවට වඩා හොඳයි නිකන් ඉන්න කියලා. කියන්නේ නැද්ද? තමන්ගේ දරුවන්ට. සමහර තාත්තලා ඉන්න මේ තමන්ගේ දුවට පිට මිනිස්සු පාවලා දීලා බයි. ළමයි පුදුම පීඩණයෙන් ඉන්නේ. ඒ අනිත් පැත්තෙන් දෙමව්පියෝ පීඩණය. ඉතින් ගෙවල් වල ගිනි ගත්ත ගමන් නෙමෙයි හැම වෙලෙම තියෙන්නේ. එක ගෙදරකවත් සතුටක් නැහැ. ඇයි? එකට බත් ටිකක් කන්න වෙලාවක් නැහැ. එකට ටෙලිනාට්‍යයක් එකට බලන්න මිනිස්සුන්ට වෙලාවක් නැහැ. මිනිස්සු එකට පන්සලකට යන්නේ. එහෙනම් පින් සිද්ධ වෙනවා. මේ වගේ වැඩසටහන අපිට කියන්නේ අපි එන්නේ හොඳට හදන්න පුළුවන්. හැදෙන හින්දා මේ කියන්නේ. මේ ගම්වල මිනිස්සුන්ගේ තියෙන මේ ඔලු මලවල් මේ කොහොම පුංචි කාරණා ටික ටික මේවා යොමු කරන්න ඕනේ. පරිසරයන් වලින් මුදවන්න ඕනේ. දරුවෝ ටික බේර ගන්න ඕනේ. පරිස්සම් කරගන්න. ඒ දරුවෝ හරියට මේ පිළිකාසහගත මිනිස්සු සමහර තරුණයෝ මේ පොඩියෝ අල්ලගන්න. මේ ගෑනු ළමයි අර සිල්ලපාට වතුර බෝතල් වලට අරක්කු දාගෙන ගිහිල්ලා බොනවනේ. අතට අහුණා. ඒකයි මම කියන්නේ. 10 පන්තියේ ඉස්කෝලේ කියන්නේ අර පේන්නේ නැහැ නේ සිල්ලපාට නිකල් බෝතල් තියෙන්නේ. ඕකට දාගෙන ගිහිල්ලා අරක්කු බොනවා. කොහෙද බොන්නේ? ඉස්කෝලේ. ළමයි टॉयलेट එකට යනවා පීඩිය බීලා. ඉස්කෝලවල ටිකක් අතෑරලා වාගේ පහදන්න බෑ. අයියෝ හරි මුරණ්ඩුයි. කියලා හරියට දැන් කඩොල් බාගිනත් මොන හරි කිව්වට පස්සේ එච්චරටම මා තරුණ ළමයි හැදෙන්නේ. කාගේද වැරද්ද? බඩදරුවම් වල පොලිසියට ඇවිල්ලා නැද්ද මිනිහා ගහනවා කියලා. ඕන තරම් ඇවිල්ලා. අම්මලා කොච්චර පොලිසියට එළනවද තලු පාරවල් මොනේ තියාගෙන. රට පහ කරා කටගොන්න බී ගන්නවා. පොඩි කාලේ නම් ගෙවල් වල ඇහෙන උණුහරම. පොඩි කාලේ නම් ඇනුම් බැලුවා. ඉතින් යහපත්තරු හැදේ. ඒ හින්දා මිනිස්සුන්ගේ තියෙන බ්ලේච් එක නැති කරන්න ඕන. ඒකට පුළුවන් ධර්මයෙන් පුළුවන්. මම පොයකට එක දවසක් කොන මිනිස්සෙක් පන්සලට ගියා. පොයකට එක මිනිස්සෙක් ගියා. පොය 12ක් යනකොට 12 දෙනෙක්. අවුරුදු 5ක් කෝක කරනකොට අය මුළු ගම මර විදිහට 33 පැය බීගෙන නටන්නේ නැහැ. ගමකට ඉන්නේ 7-8 දෙනෙක් නේ මිනිහර නැගින්න ගමන් වෙවුලන්න. එහෙම ගෙනාවම හරියට. ඒ හින්දා මේවා ඉතින් අර නීති රීති වලින් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. මොකද ඒවා කරන්න පුළුවන් එහෙම වෙනවා.
අර ෆෝන් වලට වීඩියෝ ගේම් වලට බැහැ වෙච්ච ළමයි දැන් ෆෝන් එකක් දිහා බලන්නේ නැතුව ඉන්නේ. හදන්න පුළුවන් හදලා තියෙනවා ඒකයි මේ කියන්නේ. මතක තියාගන්න එක බණකට රටක් හදන්න පුළුවන්. එක බණකට ආකල්ප වෙනස් කරන්න පුළුවන්. එක නෝනා කෙනෙක් ඔය මම මෙයාලා කියන්නේ කිව්වා විතරයි කියන්නේ. අවුරුදු 25ක් නිදිපු තිබුණා. ඇයි? රැට නිින්ද මහත්ය හමුදාවේ උසස් තනතුරක් තරණ මම හරි ප්‍රෙෂර් එකක් පීඩනයක් ප්‍රශ්නයක් දරුවොත් රටේ ඉන්නේ. ඉතින් දැන් සතියක් විතරලු නිදිපෙ තිබුණ නැතුව හොඳට නිින්ද යනවා. ඇයි? මට කිව්වා හමුදුරුවන්ගේ අම්මට තාත්තට බුදු බවත් දෙන්න ඔය කියපු බණක් ඇහුවා කියලා. දැන් කිසිම කෙනෙක් ගැන හිතලා දුක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙක් ගැන හිතලා කනගාටු වෙන්නේ නැහැ. කල්පනා කරන්න තියෙන එක දෙයයි. මම කනගාටු වෙන්නේ මම දුක් වෙන්නේ කවුරු හින්දාද කියන එක විතරයි. මිනිස්සු 50කට වැඩියෙන් ජීවත් වෙන්නේ එක්ක අතීතේ නැත්තම් අනාගතේ. කවුද වර්තමානයේ ප්‍රශ්න තියෙන තරමක් තියෙන්නේ වර්තමානයේද අනාගතයේද අතීතේ වෙච්චද? අතීත දේවල්. කම්පා වෙන්නේ මොනවා ගැන හිතලාද? අතීතේ. එහෙම නැත්නම් අනාගතේ. මොකක් වේද? මොකක් දේවුනේ? ඔච්චරට. ඒ හින්දා අර අතීතං නානසෝචන්ති නප්පජප්පන්ති නාගත පච්චුප්පන්නේන යාපෙන්ති අතීතේ හිරකාරයෙක් වෙන්න එපා. අතීතේ ශෝක කරන්න එපා. මේ මොහොත වර්තමානයේ ජීවත් වෙන්න ඊළඟ මොහොතේ මැරලා යන්න පුළුවන්. ඒ නිසා කාලෙකින් හම්බුණු මිනිසත් භවයට අර්ථවත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පොලිස් පරීක්ෂක ලේවගේ බණ්ඩාර මැතිතුමාට අප්‍රමාණ පිං මම මේ කටයුත්තට සම්බන්ධ කරලා දුන්නාට මේ කාල සීමාව මගේ ජීවිතයේ අතිශය කාර්යබහුල කාලයක්. අතිශය කාර්යබහුල. අලුතෙන් බණ පාර ගන්නවා නම් 2027ට තමයි. අලුතෙන් බණ පාර ගන්නවා නම් ඔන්න 27ටත් දෙන්න දින දෙනවා. 413ක් මැසේජ් තියනවා බලපු නැති දිනේ ඉලි. අවුරුද්දට දවස් කීයද? 365යි. එන්න මෙහෙම අවස්ථාවක් හම්බුනොත් ඔය අතර වෙලාවක් හම්බුනහම විදේශ දායකයන්ගේ ආරාධනාවකට දෙන්න. මම අනිද්දා උදේ සිංගප්පූරු වඩින බණක් කියලා අනිද්දා කියලා දවස් දෙකකට පස්සේ ආපහු වෙනවා. ඒ හින්දා මේ අවස්ථාව සලසා දීපු එකට මෙතුමාට අනේක වාරයක් පිං සිද්ධ වෙනවා. හොඳ සත්පුරුෂ විදියට ඉන්න. අපිට වෙනවට අකමැති දේවල් කවදාවත් අනුන්ට කරන්න එපා. දිරිවාදිකම් තියාගන්න එක. ඔය කැතකම් තියාගන්න එක ඕනවත්තන්න. අනුන්ගේ දේවල් ලොකුවට හොයන්න යන්න එපා. මම මේ තරුණියන්ට කියන්නේ අම්මට තාත්තට හොඳට සලකාගෙන බලාගෙන හොඳට ඉගෙන ගියාගෙන අසත්පුරුෂෝ කවුද කියලා තේරුම් අරගෙන අපිට දෙයක් වුණාම අපි විතරයි කියන එක තේරුම් අරගෙන හොඳට ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය ශක්තිය මේ සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. මෙවැනි යහපත් දහම් වචන ඇසීමටත් තවත් දහම් දැනුම ලබා ගැනීමටත් අප channel එක subscribe කරන්න. කරලා තියාගන්න. දහම් චාරිකා